ආදරණීය ජීවිතයා ආදරණීය ජීවිතය තුළින් විරාමයකින් අනතුරු නැවතත් ඔබ මුණ ගැහෙනකොට මේ අවසාන විශේෂාංගය අපි කතා කරන්න සූදානම් වෙන්නේ සුවිශේෂී දෙයක් පිළිබඳව. මේක වෙනස්ම කතා බහක් වේවි කියලා මට විශ්වාසයි. ඒකට හේතුව තමයි මේ දැන් අලුත් පරම්පරාව ගැන අපි කතා බහ කරනවානේ. මේ අලුත් පරම්පරාව තුළ තියෙන්න ඕන දේවල් තමයි මේ දැනුම ආකල්ප කුසලතා කියන දේවල්. මේවා සංවර්ධනය කරගෙන ඉස්සරහට යන කෙනෙක්ට දෙන්න පුළුවන් වටිනාකමක් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. මේ බලාගෙන ඉන්න ඔබට මේක විශේෂ දෙයක් වේවි. මොකද ඔබත් මේ පරම්පරාවට අයත් දැනුම ආකල්ප කුසලතාවය කියන දේෙන් පරිපූර්ණ කෙනෙක් නම් මේ සාකච්ඡාව ඔබට තමයි. ඉතින් ඒ නිසාම අවධානයෙන් අහගෙන ඉන්න අපිත් එක්ක කතා බහ කරන්න අද ඇවිල්ලා ඉන්නවා මේ පිළිබඳව. මේ මතක් කරන්නම් මේ විශේෂ කටයුත්ත තමයි New Generation Asia Awards. ඔන්න මේ ජෙනරේෂන් එකේ ඉන්න දක්ෂයින්ට දෙන්න තියෙන සම්මානවලක් පිළිබඳව කතා කරනවා. මේ පිළිබඳව දැනුවත් කරන්න අපිත් එක්ක සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ අලවි කළමනාකරණ අධ්‍යනාංශයේ මහාචාර්යතුමන් රවි දිසානායක මහතා. ආයුබෝවන් සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ජෙනරේෂන් එක මේ New Generation Asia Awards එකේ මේ award එකක් හිමි කරගත්ත කෙනෙක්. එකක් නෙමෙයි දෙකක්. award දෙකක් හිමි කරගත්ත කෙනෙක්. ඒ අත්දැකීමත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා. ඒත් එක්කම මේ New Generation ශ්‍රී ලංකා කියන මේ සංගමය තුළ සභාපතිතුමන් විදිහට වත්මන් සභාපතිතුමන් කටයුතු කරන ආචාර්ය ශ්‍රීමාල් දිල්මික මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් සුබෝදෑසනක්. අපි රවීස්ගේ පැත්තට හැරෙනවා මුලින්ම. දැන් අපි කියවනේ මේ නිව් ජෙනරේෂන් එකේ තියෙන්න ඕන දැනුම ආකල්ප කුසලතා. මේ තුලින් මේ වගේ දෙයක් සංවිධානය කරන්න මොකද්ද මේ වෝඩි සෙරමනි එක? මොකද්ද අපි ඒක හැඳින්වීමක් කරලම කතාවට එමු. ඔව් ඇත්තටම මේ මම මේකට සම්බන්ධ වෙන්නේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානී විදියට වසර කිහිපයක් සම්බන්ධ වෙනවා. ඔබ ලබා දුන්න පූර්විකාවත් එක්කම ගත්තොත් අපේ රටේ තරුණයා අපි වයස අපි මේක කැටගරයිස් කරලා තියෙන අවුරුදු 15 30 කියන එකේ සාමාන්‍ය අපි ගත්තොත් අවෝඩ්ස් 30ක් 40ක් පමණ ලැබෙනවා. එතකොට මේකේ එක එක කාණ්ඩ යටතේ ඕන කෙනෙකුට වෙබ් අඩවිය හරහා ඒ තොරතුරු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන් කරපු දෙයකට අවෝඩ් එකක් දෙන එක නෙමෙයි මේ වෙන්නේ. තමන්ට බොහෝ වෙලාවට වෙන්නේ ඒක හරියට පොඩි පෝස්ට් මෝටම් එකක් වගේනේ. මම පහුගිය අවුරුද්දේ මේවා ටික කරා මට අවෝඩ් එකක් දෙන්න. එතනින් එහාට ගියපු මොකද අපේ විනිශ්චය මණ්ඩලය ගත්තත් මම හිතන්නේ ඉස්සෙල්ලා අපි කතා කරලා පුළුවන් වෙයි විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන විනිශ්චය මණ්ඩලයක් තමයි මේක ඉන්නේ. අපි බලන්නේ ඒ තරුණ පරම්පරාව ඒ අවෝඩ්ස් 30ක් 40ක් අතර කැටගරිස් වලින් බලන්නේ මේ අවෝඩ් එක දුන්නාන් පස්සේ එයාගෙන් වෙන සමාජ සංස්කෘතික සහ ආර්ථිකමය අපි කියන්නේ බලපෑම ඉම්පැක්ට් එක. ඕක තමයි බලන ප්‍රධානම ක්‍රයිටීරියා එක. ඒකට ඉදිරි දැක්ම. මොකද දැන් මේ අපි උදාහරණයක් අපි මේ වෛද්‍ය ශ්‍රීමාල් ගත්තොත් එහෙම එතුමාත් ඒ වගේ අවෝඩ් එකක් දෙන මිනිස්සෙක්. එතුමා යම් ආධුනික වැඩ කරනවා. එයාගෙන් සමාජයට වෙන මෙහෙවරක් පිළිබඳ අපට යම් කිසි පෙර දැක්මක් තියෙන්න ඕනේ. ඒතර මේකේ අපි නිර්ණායක හදලා තියෙන්නෙම අර පහුගිය අවුරුද්දේ කරපු දෙයට වැඩිය ඒකින් ඒ තරුණයා ආයතනයේට හෝ සමාජයට හෝ සංස්කෘතියට අපේ රටට සහ අපේ රටේ නම ග්ලෝබලි යන්න පුළුවන් විදියට ඒ පුජ්‍යලයා තුළ තියෙන චරිතය තමයි බලන්නේ අපි. මේ අවෝඩ් එක දෙන්නේ නමකට වැඩිය අවෝඩ් එක දෙන්නේ අපි ඇත්තම කිව්වොත් එහෙම ඒ මිනිස්යාගේ පර්සනැලිටි එකට. ඉතින් මේක ඇත්තම කිව්වොත් මේක පර්සනැලිටි අවෝඩ් එක පෞරුෂත්ව අවෝඩ් එකක් සමානයි. ඉතින් මේක බොහොම විනිවිද භාවයකින් තමයි අපි ජජින් ප්‍රොසෙස් එක කරන්නේ. ඉතින් මේ එකම ආරාධනා කරනවා මේ අපේ නව පරම්පරාවට ඕගොල්ලන්ට පුළුවන් තමන් කවුද කියලා කියන අතරේ තමන්ට ලැබෙන අවෝඩ් එකෙන් තමන් විසින් ලෝකයට මෙන්න මේ දේ කරන්න පුළුවන් කියන දේ හරියට කියන්න පුළුවන් මිනිස්සුන්ට තරුණයන්ට මේ ආරාධනය යනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒක වෙනස් සංකල්පයක්. අර කරපු දෙයකට කරපු සේවාවකට සම්මාන දෙන එක අපි පුරුද්දක් කරගෙන ඉන්නවනේ සාමාන්‍ය අපි දකින්න දෙයක්. මේ ඉදිරි දැක්මකට මොහු මේ වගේ පුද්ගලෙක් වේවි දවසක. මේ පුද්ගලයාගෙන් රටට වෙන්න පුළුවන් සේවාවක් තියෙනවා කියන විශ්වාසය ඇතුව අවෝඩ් එකක් දෙනවා කියන එක මම හිතන්නේ වෙනස්ම සංකල්පයක්. ඒත් එක්ක මතක් කරගන්න ඕනේ මේ ඔබතුමාගේ පැත්තට එනවා අපි ડોક્ટર ශ්‍රීමාල් මහත්මයා. අපිට කියන්න මේ නිව් ජෙනරේෂන් ශ්‍රී ලංකා සංවිධානය එකතු වෙලා තියෙන මේ වැඩේ සංවිධානය කරන්න මේ ප්‍රධාන වශයෙන්. එතකොට අපි කතා කරමු මොකද්ද මේ සංවිධානයේ තියෙන අරමුණු. නිව් ජෙනරේෂන් ශ්‍රී ලංකා කියන සංවිධානය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කාන්තා කළමනාකරණ මණ්ඩලය කියලා. දැනට රටවල් 6ක ප්‍රචලිත වෙලා තියෙනවා. මාලදිවයින, එක්සත් අරාබි එමිරාජ්‍ය, කැනඩාව, එංගලන්තය වගේ රටවල් ගොඩක
තියෙන මව් සංවිධානයක්. එතකොට මේ විමෙන් ඉන් මැනේජ්මන්ට් කියන සංවිධානයේ අපි තමයි තරුණ සංවිධානය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට තරුණ සංවිධාන ගොඩක් ලංකාව තුල තියෙනවා. නමුත් අපි තමයි ප්‍රථම සහ එකම වෘත්තීමය විදිහට තියෙන තරුණ සංවිධානය බවට පත් වෙන්නේ. දැන් වෘත්තීමය කිව්වම හැමෝම හිතේ මේකේ ඉන්නේ ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, නීතිඥවරු විතරයි කියලා. නෑ. නමුත් අපේ අරමුණ වෙලා තියෙන්නේ දැන් අද තියෙන තරුණ පරම්පරාව ගොඩක් වෙලාවට අපේ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය හෝ වේවා හැදලා තියෙන්නේ දැනුම ආකල්ප කුසලතා කිව්වට බොහෝ වෙලාවට දැනුමින් විතරයි සන්නද්ධ වෙන්නේ. නමුත් ආකල්ප කුසලතා වර්ධනයට අවස්ථාවක් නැහැ. දැන් මහාචාර්යතුමා මෙතන නිසා මහාචාර්යතුමා බොහොම හොඳට දන්නවා ඇති. නමුත් පුද්ගලිකාංශය සහ ලෝකය රැකියාවලට මිනිසුන් තෝරනකොට රැකියාවලට තෝරනකොට ඒගොල්ලෝ තෝරගන්නේ දැනුම විතරක් නෙමෙයි. ආකල්ප කුසලතා. සහතිකයකට සීමා නොවූ දෙයක් තමයි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ අංශ විසින්. ඉතින් අපේ අරමුණ තමයි ඒ අදාළ විදිහට ඔවුන්ගේ ආකල්ප කුසලතා වර්ධනය කරලා විශේෂයෙන්ම නායකත්ව හැකියාව, ඒ වගේම පර්සනැලිටි එක, ඒ වගේම නවීන ලෝකයේත් එක්ක දැන් තියෙන කෘත්‍රිම බුද්ධියත් එක්කනේ. කෘත්‍රිම බුද්ධියත් එක්ක තරඟ කරන්න පුළුවන් තරුණයින් පිරිසක් රටට ලෝකයට දායාද කරන එක තමයි අපේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ. හරිම වටින අරමුණක් ඔස්සේ තමයි මේ ලස්සන වැඩේ සිද්ධ වෙන්නේ. මේ රවිස් අපිට කියන්නකෝ දැන් ඔබ විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් විදිහට ප්‍රධාන වශයෙන් කටයුතු කරන කෙනෙක්. එතකොට දැන් සාමාන්‍ය අපි කොහොමද ඇප්ලයි කරන්නේ? දැන් මේ බලාගෙන ඉන්න තරුණයෙක් හිතන්න පුළුවන් මේ මටත් ආසයි මේ වැඩේට ඇප්ලයි කරන්න මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනේ? ඔව් ඇත්තටම ඒක අපි ඒ අදාළ කාණ්ඩයන් ගත්තම හොඳම දේ තමයි මට කියන්න පුළුවන් උත්තරේ අපේ women in management අපේ ශ්‍රීමාන් කිව්වා වගේ ඒ වෙබ් අඩවියට ගියාම ඒකේ සියලුම තොරතුරු තියෙනවා. එතකොට මේක ඇත්තටම women in management සහ ශ්‍රී ලංකා youth තරුණ සේවා සභාව මොකද තරුණයෝ නියෝජනය කරන තැනක්නේ. ඒ දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ award ceremony කරන්නේ. ඉතින් ආරාධනා කරනවා ඒකට ගිහිල්ලා ඒ අදාළ කැටගරිස් වලින් බලන්න පුළුවන් තමන් ගැන ලෝකෙට කියන්න පුළුවන් හොඳම කාණ්ඩය මොකක්ද කියන එක. ඒ වගේ මම මෙතනින් පොඩි අදහසකුත් දෙනවා අපේ නව පරම්පරාවට මේකට ඇප්ලයි කරද්දී තමන් ගැන කියනකොට දැන් මේ අපේ ડોક્ટર සීමා කිව්වා වගේ අපි AI එක්ක යන්න ඕනේ. ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එක්ක අපේ ගමන ඉස්සරහට යන්න ඕනේ. නමුත් ලෝකෙම පිළිගන්න දේ තමයි යම් යම් රටවල් පවා ඒක පිළිඅරන් තියෙනවා. තාම හියුමන් ඉන්ටෙලිජන්ස් එක HI එක AI සහ HI ඒකට සමාන කරන්න බෑ කාටවත්. ඉතින් මම පහුගිය කාලේ දැක්ක දේවල් තමයි සමහරු මේ ඇප්ලිකේෂන් එක පුරවන්නෙත් AI tool එකක් පාවිච්චි කරලා. ඉතින් අපි බලන්නේ මිනිස්සෙක් නම් අපි බලන්නේ ඒ චරිත නම් ඒ පෞරුෂත්වය බලනවා නම් තමන් ගැන කියන්න තමන්ගේ කතාව කියන්න ඒව පාවිච්චි කරලා කමක් නැහැ. නමුත් මීට වැඩිය තමන්ගේ මානව බුද්ධිය ගැන වටිනාකමක් දීලා ඒක වැඩ කරන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි මේකේ ඇප්ලිකේෂන් එකේ මම මේක නැවතත් කියනවා ඇප්ලිකේෂන් එකේ ඕගොල්ලෝ තොරතුරු දෙනකොට ඒ අදාළ කාණ්ඩයට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඒක ඇත්තටම මට සතුටුයි මම යෝජනා කරා මේ විනිශ්චය මණ්ඩලයට ඒකට හැමෝම අනුමැතිය හම්බුණා මේ best university student වගේ දේවල්. ඒතර බලන්නේ මේ අපේ ડોક્ટર ශ්‍රීමා කිව්වා වගේ එයාගේ මේ এডুকেෂන් රෙකෝඩ්ස් නේ බලන්නේ. ඕනම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට এডুকেෂන් එක සම්බන්ධයෙන් හොඳ හැකියාවක් තියෙනවා. නමුත් ඒ පුජ්‍යලයා ඒ තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළතදී අධ්‍යාපනයට අමතරව දුන්න සමාජ බලපෑම. එයා කොච්චර දුර තමන්ගේ නිපුණතාවයන් සහ ආකල්ප වර්ධනයක් කරලා අපේ රටට අපේ තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙන්න පුළුවන් ජයග්‍රහණ ගෙනාවද. ඒක ඇත්තටම තමන් දෙනපු ජයග්‍රහණයට වැඩිය ඒ ජයග්‍රහණයෙන් වෙන සමාජයෙන් බලපෑම හොඳ නම් තමයි අපි යාට වැඩි ඉඩක් දෙන්නේ අවෝඩ් එකක් ගන්න. ඒ හින්දා මම යෝජනා කරන්නේ මේ විශේෂයෙන්ම අපේ ඉන්න ඇප්ලිකන්ට්ස්ලාට තමන්ගේ ජයග්‍රහණේ තමන්ගේ රෙකෝඩ්ස් ලියනකොට හැම වෙලාවෙම හිතන්න ඕනේ තමයි ඒක එකක් තමයි හරිම අව්‍යාජ වෙන්න ඕනේ. එහෙන් මෙහෙන් වෙබ් එකකින් අරගෙන දාන එක නෙමෙයි කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ අවෝඩ් එක තමන්ට ලැබුණොත් ඒකින් තව පරම්පරාවකට දෙන්න පුළුවන් ආදර්ශය තව පරම්පරාවකට දෙන්න පුළුවන් බල ගැන්වීමේ හැකියාව ඒ ඇප්ලිකේෂන් ඇතුලේ තියෙන්න ඕනේ. ඔබ අවසර දෙනවා නම් තව පොඩි වෙලාවක් මට. අපි විනිශ්චය මණ්ඩලයේ විදියට මේ තොරතුරු අපි ජජින් ප්‍රොසෙස් එකේ කරනකොට අද ලෝකේ මොනවද හැමෝම පිළිගන්නුන් තමයි අපි හැමෝම අපි කියන ඉංග්‍රීසියෙන් මේ ඩිජිටල් සිටිසන්ස්ලා. අපි ඒකේ පොරවැසියෙක්. ඉතින් මේ සමහරට
තමන් ගැන හරිම තොරතුරු තමන්ගේම සමාජ මාධ්‍යයේ තියෙනවා. අනිවාර්යයෙන්. අපි ඒවත් බලනවා. මොකද අපි මතන් ශ්‍රීමාල් සාක්ෂිදරයි යම් අවස්ථාවලදී අපි ඒ තරම්ම මේක විනිවිද බය සහ ගැඹුරට ගිහිල්ලා බලනවා. ඒ පුජ්‍යලයා දෙන අවෝඩ් එකේදී එයා කියපු කතාවයි එයා සමාජ මාධ්‍ය ඉස්සරහා ලෝකයේත් එක්ක විවිධ ආගමික විවිධ සංස්කෘතීන්ගෙන් ගනුදෙනු කරද්දී තමන් කවුද කියන එක තමන්ටවත් දන්නේ නැතුව සමහරලාට තමන්ගේ සමාජ මාධ්‍ය ලියලා ඉවරයි. අනිවාර්යයෙන්. ඒ වගේ පුජ්‍යලයන්ට මේ අවෝඩ් එක දුන්නොත් වෙන්නේ ලොකු හානියක්. ආදර්ශයක් වෙන්න ඕන. මේක හොඳම අවෝඩ් එක කියන්නේ මේ අවෝඩ් එක ගන්න එක නෙමෙයි. තව මාස 6කින් අවුරුද්දකින් ඒ පුජ්‍යලයා සමාජයේ ආයතනයේ මේ අපේ රටේ හැසිරෙන විදිය තමයි නියම ජජින් ප්‍රොසෙස් එක වෙන්නේ. ඒ හින්දා අපි කියන්නේ අංශක 360ම කියලා. අංශක 360ම බලලා තමයි මේ අවෝඩ් එක දෙන්නේ. ඒ හින්දා හැමෝටම යෝජනා කරනවා තමන් මේ කැටගරි එක බලලා ලියනකොට හරි දේ ලියන්න, තමන්ගේ තියෙන එවිඩන්සස්, තමන්ගේ තියෙන සාක්ෂි ඒකේ ලියන්න සහ මේ තමන් වෙන්න ඕන. මෙතන අපි බලන්නේ ජයග්‍රාහකෙක් නෙවෙයි බලන්නේ අපි. අපි බලන්නේ ආදර්ශමත් ජයග්‍රාහකෙක්. මොඩල් වින කෙනෙක් බලන්න ඕනේ. ඒ හින්දා තමන් තවත් පිරිසකට ආදර්ශයක් වෙන්නේ කොහොමද කියන එක මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී පෙන්නුවොත් මම හිතනවා ලොකු අවස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට තමන්ගේ ජයග්‍රහණයට යන්න. අනිවාර්යයෙන්ම. ඉතින් තමන් වෙලා මේ ඇප්ලයි කරනවා නම් අපි බලමු සුදුස්සාට සුදුස්සන දෙන්න ඕනි කියලා කියනවනේ අපි නේද? ඉතින් ඒ නිසාම ඔන්න ඔබත් සුදුස්සෙක්ද කියලා බලන්න. ඒ වගේම මේ ඔබතුමාගෙන් දැනගන්න කැමති මොනවාද මේ ශේෂ්ත්‍රයන් ඇප්ලයි කරන්න පුළුවන් කියලා අපි සඳහන් කරමු ටික. ඔව් විශේෂයෙන්ම අපේ තියෙනවා ගොඩක් ශේෂ්ත්‍රයන්. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොම තරුණ සම්මාන වලවල් ගත්තාම එක ශේෂ්ත්‍රයකට විතරයි. ක්‍රීඩා නම් ක්‍රීඩා, නවීන තාක්ෂණය නම් තාක්ෂණය, නව උත්පාදන නම් නව උත්පාදන. මේ විදිහට තමයි යන්නේ. නමුත් අපි තමයි ප්‍රථම වරට ලෑස්ති කරලා තියෙන්නේ ශේෂ්ත්‍රයන් කිහිපයකටම දෙන්න. කිහිපයක් කියන්නේ හැම ශේෂ්ත්‍රයක්ම බොහෝ වෙලාවට ඒකෙන් ආවරණය වෙනවා. අපි දෙනවා පාසල් මට්ටමේ ඉන්න හොඳම පාසල් ශිෂ්‍යයන්ට, ඒ වගේම හොඳම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ප්‍රොෆෙසර් කිව්වා වගේ ගොඩාක් ලොකු අමාරු කාර්යයක් ඇති එක තෝරන්න. මොකද ලංකාවේ තියෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගොඩක සිසුන් මේකට අයදුම් කරනවා. ඒ වගේම අපි දෙනවා ගොඩක් අපි කතා කරන AI තාක්ෂණය නිසා තාක්ෂණය පිළිබඳ, නවෝත්පාදන පිළිබඳ, ඒ වගේම කෘෂිකර්මාන්තය පිළිබඳව තරුණයින්ගේ අවධානය කොහොමද තියෙන්නේ කියන එකත් අපි සම්මාන දෙති බලනවා. ඒ වගේම තව ශේෂ්ත්‍ර ගොඩක් තියෙනවා. දැන් ඔබ ඉන්න ශේෂ්ත්‍රය ගත්තොත් මාධ්‍ය ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම. ඒ වගේම අපි ගන්නවා ඩිජිටල් මාධ්‍ය. ඒ වගේම YouTube, Facebook වගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරන. ඒ වගේම අපි ගන්නවා young activities ලා. ඒ කියන්නේ සමාජ ක්‍රියාකාරයන් විදිහට ඉන්න අය. ඒ වගේම තවත් ලොකු කැටගරිස් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දායක වෙන බොහෝ දෙනෙකුට අපි ඔවුන්ගේ කැටගරිස් වලින් අමතරව ඔවුන්ටත් සම්මාන දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන අපි කියන්නේ සුපිරිම සාරය කියලා. ඒ සාරය වෙන තරුණ පරම්පරාවේ ඒගොල්ලන්ගෙනුත් හොඳටම ලංකාව වෙනුවෙන් ලංකාවේ නම බබලවන්න දායක වෙන හැමෝටම වෙනුවෙන් අපි සම්මාන දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අපි මතක් කරමු වෙබ්සයිට් එක මේ සියලු තොරතුරු දැනගන්නේ කොහොමද කියලා. ඔව් www.newgenerationsl.org කියන වෙබ්සයිට් එකට ගියොත් මේ සම්මානුල්ල පිළිබඳව සහ මේකේ තියෙන ශේෂ්ත්‍ර පිළිබඳව ඔබ ඇප්ලයි කරන්නේ කොහොමද කියලා මේ හැම දෙයක් ගැනම සවිස්තරාත්මකව විස්තර තියෙනවා. හරිම ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙහි අපේ දුරකථන අංක තියෙනවා. තමන්ට ඕන වෙලාවක ප්‍රශ්නයක් ආවොත් සහ මේක ඇප්ලිකේෂන් එක පුරවගෙන යනකොට මොන හරි ගැටලුවක් ආවොත් ඕනම වෙලාවක සහාය දෙන්න අපි ලෑස්තිලා ඉන්නවා. මහාචාර්යතුමනි දැන් ඔබතුමා බොහොම විශ්වාසයෙන් මේ වගේ දෙයකට විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් විදිහට සම්බන්ධ වෙනවා. එතකොට මේ 6 වෙනි වතාවට තමයි මේ දාපාර තියෙන්නේ. එතකොට මේ ඇයි මේ වගේ මේ අවෝඩින් සෙරමනි එකක තියෙන සමාජීය අවශ්‍යතාවය මොකක්ද? ඇයි මේ තරුණ තරුණයන්ට එහෙම දේවල් කරන්න හිතන්නේ? ඔව් ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් හුඟක් වෙලාවට අර අවෝඩ් එකක් අපි දුන්නා, ලොකු උත්සවයක් තියෙනවා, ස්පොන්සර්ස්ලා එනවා, ඕගොල්ලොත් මාධ්‍ය ශාස්ත්‍රයෙන් ප්‍රචාරණයක් දෙනවා, වැඩි ඉවරයි. නමුත් අපි දැක්ක දේ තමයි මෙතන තියෙන පොඩි හිඩසක්. අපිට ඕනේ අපි මේ අවුරුද්දේ මෙතුමා කිව්වා වගේ ව්‍යවසායකත්වයේ ක්‍රීඩාව මේවත් අපි ආවරණය කරනවා. අපි හිතමු ඒකේ තව එකක් තමයි මේ ජජර්ස් අවෝඩ් කියලා එකක් තියෙනවා. ඒතර අපේ ජජින් පැනල් එකේ ඉන්න කට්ටියට එවිඩන්සස් මත යෝජනා කරලා වොට් දෙනවා අපි. අපි හිතුවොත් එහෙම දුර බැහැර ප්‍රදේශයේ මේ පරතේම නම් 3-4ක් ඇවිල්ලා තියෙනවා දැනටම.
පොඩි කර්මාන්තයක් කළා මේ රටේ දුප්පත් ගම්මාන මිනිස්සුන්ට රස්සා දීලා අපේ රටට ඩොලර්ස් ගේලා ඒගොල්ලන්ට මේ වෘත්තීය සුසුකම් පාසල් හෝ විශ්වවිද්‍යාල සුසුකම් නැහැ. හැබැයි රටේ හොඳම සුසුකම තියෙනවා. ඒ හින්දා මේ වගේ දෙයක් අපි ජජ් කරනකොට අපි බලනවා ඉස්සලා කිව්වා වගේ අංශක 360 බලකෝ ඒකයි. ඒ පුද්ගලයන් මේ සමාජයට හිතෙන්න පුළුවන් මේ අවෝඩ් සෙරමොනි ගත්තාම මේක නිව් ජෙනරේෂන් අවුරුදු 15 30යි සමහරවිට මේ අවෝඩ් එක ලබන්න මොන පුද්ගලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඔහු හෝ ඇය මේකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා අපිට ඒකට අදාළ අධ්‍යාපන සුසුකම නැහැ. අපිට ඉංග්‍රීසි බෑ. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් විතරයි. ඉංග්‍රීසි කියන්නේ ලෝකේ එක එක්තරා භාෂාවක් පමණයි. අපට ඉංග්‍රීසි බෑ. මම මේ දැක්ක දේවල් කියන්නේ නැහැ. ඊට වැඩිය අපට භාෂාව සිංහල දෙමළ ඉංග්‍රීසි නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ මනුස්සයා භාෂාව ප්‍රශ්නයක් නෑ ඇප්ලයි කරන්න. කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒකට. මොකද මේක භාෂා අවෝඩ් එකක් නෙමෙයි. ඒ හින්දා අපි දැක්ක දේ තමයි මේ අවෝඩ් එක ගන්න සුදුස්සෝ ඉන්නව සෑහෙන පිරිසක්. හැබැයි මොකක් හරි බයකට ඉන්නවා මේ අපි කොළඹ ප්‍රදේශ ඉස්කෝලෙම නෑ. ඉස්කෝල ලංකාවේ හැමෝම එකයි. හැම ලංකාවේ හැම ඉස්කෝලයක්ම එකයි. බිල්ඩින් වෙනස්. හැබැයි අරමුණ එකයි. ඒ හින්දා හැමෝටම යෝජනා කරනවා මේකට දාන්න කියලා. එතකොට ඔබතුමිය අහපු විදිහට මේ අවෝඩ් එක ඇයි මේ අවශ්‍ය වෙන්නේ? ඔව්. අපි මේ අවෝඩ් එකේ අපිට සන්තෝෂයක් වෙන අවස්ථාව තමයි අපේ මේ අවෝඩ් එක වින් කරපු පිරිසක් ඉන්නවා. තමන්ගේ ජයග්‍රහණ අපට ලියලවනවා. ලිව්වත් නැතත් අපි දැකලා තියෙනවා ඒගොල්ලෝ අදාළ ශාස්ත්‍රය තුළ ව්‍යවසායකත්වයේ ගත උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ගත උදාහරණයක් විදිහට ඒගොල්ලෝ අපි දුන්න අවෝඩ් එකට තව අවුරුදු 2කින් විතර හොඳම සාධාරණ දීලා තියෙනවා. ලංකාවට මෙඩල් එකක් ගෙනල්ලා අපේ රටට එක්කෝ ඒ තමන් නියෝජනය කරන ශාස්ත්‍රය තුළ වෙනත් සංවිධාන විසින් අවෝඩ් දීලා තියෙන ඒගොල්ලන්ට ඒ හින්දා මේ අවෝඩ් එක ඇත්තටම අනාගත අවෝඩ් එකක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පශ්චාත් පරීක්ෂණයක් තියලා කරනවට වැඩිය ඒ දෙන අවෝඩ් එකකින් අපි දැකලා තියෙනවා අර youth empowerment කියන්නේ තරුණයා බලගැන්වීම කියන එක ඉතා හොඳින් සිදු වෙච්ච process එකක්. ඒකෙදි අපි දැකලා තියෙනවා අවෝඩ් එකෙන් පස්සේ තමයි මේ අවෝඩ් එකේ සාධාරණත්වය පේන්නේ. ඉතින් අපිට හරි සතුටුයි අපි කරලා තියෙනවා මේකේ උඟක් කට්ටිය අපි ඔක්කොම මේකට ස්වේච්ඡයෙන් වැඩ කරන්නේ ශාස්ත්‍ර ගණනාවකම ප්‍රවීණයන් මේ ජජින් ප්‍රොසෙස් එකට සම්බන්ධ වෙනවා. මේ අවෝඩ් එක නැති වුණොත් මම හිතනවා තරුණයන් බලගන්වන්න ඕන වන මානසික ශක්තිය අඩු වෙයි කියලා. අපි ඇත්තටම ඔවුන් ශක්තිමත් කරන එක තමයි මේ අවෝඩ් එක වෙන්නේ. මේක කොටිම කිව්වොත් සරල භාෂාවෙන් මේක ෂෝ එකට එහා ගිහිපු ඇත්තටම තව තරුණ පිරිසකට ආදර්ශයක් ගන්න පුළුවන් වන චරිත වේදිකාගත කිරීමේ උත්සවයක්. අනිවාර්යයෙන්ම. ඉතින් මේ ආචාර්යතුමියනේ දැන් අර අපි කිව්වා මේ ඔබතුමා කියපු විදිහට අර තරුණයන් බලගැන්වීම කියලා කියවනේ. ඒ බලගන්වන්න ඔබ සංගමයේ තියෙන පුහුණු වැඩසටහන ඒ පිළිබඳව දැනුවත් කරමු. ඇත්තම කිව්වොත් පුහුණු වැඩසටහන් ගත්තාම අපි දැන් අවුරුදු 5ක් පුරාවට එක දිගට කරගෙන එනවා. දැනට ලංකාවේ තියෙන හොඳම මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි ඉන්ස්පිරේෂන් කියලා. ඒක ලංකාව පුරාම සිටින තරුණයින් ගෙනල්ලා අපි දේශීය ඉන්න අපේ සම්පත්දායකින්ට අමතරව විදේශීය රටවලින් පවා සම්පත්දායකින් සහභාගී කරගෙන අපි ඔවුන්ව බලගන්වන්න ඔවුන්ට දැනුම ලබා දෙන්න ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්න කියන සතුටින් මොකද අපේ පහුගිය අවුරුදුවල කරපු ඒ වැඩසටහන් වල ප්‍රතිඵලයක් විදියට දැන් ගොඩ අපේ හිටපු තරුණ පිරිස් පිටරට රැකියාවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පිටරට අධ්‍යාපන වැඩසටහන් වලට යොමු වෙලා තියෙනවා. ඒ හරහා අපි කරපු දේවල්. ඒ වගේම අපි තව ගොඩක් අපි කොෆි බ්‍රේක් කියලා වැඩසටහනක් ගෙනියනවා. සෑම මාසකම ගෙනියනවා. මොකද ඒක පොඩි පිරිසක් එකතු කරලා ඔවුන්ට කැමති ශාස්ත්‍රවල ඒ කියන්නේ එක එක ශාස්ත්‍රවල මම මුලින් කිව්වා අපි එක ශාස්ත්‍රයක් විතරක් නෙමෙයි. අපි දැනට ලංකාවේ තියෙන හැම ශාස්ත්‍රයක්ම නියෝජනය කරලා ඒ සම්පත්දායකයන් ගෙනල්ලා ඒගොල්ලොන්ට දැනුම ලබා දීලා අවස්ථාව ලබා දෙනවා. එතකොට අපි විශේෂයෙන්ම කරන දෙයක් තමයි පුද්ගලිකාංශයේ මහාචාර්යතුමා දන්නවා පුද්ගලිකාංශයේ තියෙන CEOස්ලා MDස්ලා අපිට මේ හරි අමාරුවම හම්බෙලා ඔවුන් එක විනාඩි 5ක 10ක වචන හොමාරුවක් කරා. නමුත් අපි අවස්ථාව දීලා තියෙනවා තරුණ පරම්පරාවේ අපේ අපිත් එක්ක අත්තල් බැඳ ගන්න තරුණයින්ට පැය 2-3 ඔවුන්ගේම කාර්යාලයේදී
ඒ ඉන්න CEOස්ලා MDsලා එක්ක කතා කරලා ඔවුන්ගේ අත්දැකීම් හෝ මාරු කරගන්න. ඉතින් අපි බොහෝ වෙලාවට මේකට විශේෂයෙන්ම දායකත්වය හම්බෙන්නේ මම මේ වෙලාවේ මතක් කරන්න ඕන ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය කාන්තා කළමනාකරණ මණ්ඩලයේ නිර්මාතෘ සහ අපේ නිව් ජෙනරේෂන් හි නිර්මාතෘවරයා වරිය විෂයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒ දායකත්වයත් එක්ක රටේ තරුණ පරම්පරාව බලගන්වන්න අපි විශාල මෙහෙයක් සිදු කරනවා. එනම් ඔන්න නිව් ජෙනරේෂන් ඒෂියා අවෝඩ්ස් 2025 සම්බන්ධයෙන් තමයි අද කතා බහ කරේ. ඔන්න ඔබටත් පුළුවන් නම් අපි දන්නවා මේ කතා බහ අහගෙන ඉන්න ඔබ දක්ෂයෙක් බව. ඉතින් ඔබටත් පුළුවන් ඇප්ලයි කරන්න මෙදා සැරේ. ඉතින් 6 වෙනි වතාවට තමයි පවත්වන්න සූදානම් වෙලා තියෙන්නේ. අදට අපිට ලැබිච්ච කතා කාලය ඉවර වෙලා යනවා. ඉතින් තවත් දවසක අපි කතා බහ කරමු මේ සම්බන්ධයෙන්. එසේනම් අද මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ කැලණි විශ්වවිද්‍යාලයේ අලවි කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්යතුමන් රවි දිසානායක මහතා වගේම ආචාර්ය ශ්‍රීමාල් දිල්මික නිව් ජෙනරේෂන් ශ්‍රී ලංකා සභාපතිතුමන් තමයි. අයිබෝන් කියලා සමුදෙනවා දෙදෙනාටම. ආදරණීය ජීවිතයා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.